හයි කොහොමද ඉතින් කට්ටියට ඔන්න මම අද ඔයාලට අරගෙන ආවේ The Flash කතා මාලාවේ 6 වෙනි සීසන් එකේ 19 වෙනි එපිසෝඩ් එක. එහෙම නැත්නම් මේ සීසන් එකේ අවසානම එපිසෝඩ් එක. ඉතින් ඔයා තාමත් මේ සීසන් එකේ මේ දක්වා ඉතුරු එපිසෝඩ් ටික නොබලපු කෙනෙක් නම් මේ උඩ වැටෙන කාඩ් එක ක්ලික් කරලා මුලින් ඉඳන් අවසානයටම වෙනකන් දැන් ඔයාලට 6 වෙනි සීසන් එකත් බලන්න පුළුවන්. ඒ වගේම තමයි ඔන්න අද වීඩියෝ එකේ අවසානයට ඊළඟ ෆ්ලෑෂ් කතාවාරය ගැන මට විශේෂ පණවිඩයක් ඔයාලා වෙනුවෙන් දෙන්න තියෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම අද වීඩියෝ එකේ අවසානය වෙනකම්ම එකතු වෙලා ඉන්න. ඉතින් වැඩි කතා බහක් ඕනේ නැහැ. කෙලින්ම අපි යමු අද එපිසෝඩ් එක. Even when you feel low, you can still go. Even when you feel slow, you can still go. Even when there's no hope, you can still go. I never answer to no, man, I still go. Go, 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 go. අද එපිසෝඩ් එක පටන් ගන්නේ ඊවා එයාගේ සැලසුම ආරම්භ කරන්න සූදානම් වෙලා ඉන්න දර්ශනයකින්. ඊවා එයාගේ බොරු සිංට කියනවා දැන් වෙලාව හරි ජෝසප්ව ඉවර කරන්න. ඒත් ඊට කලින් අපි එයාගේ වටේ ඉන්න ආරක්ෂකයින්ව එකින් එක අයින් කරලම ඒ වැඩේ පටන් ගමු කියලා කියනවා. ඔන්න මේ වෙනකොට ෆොස්ට් එයාගේ තුවාලය හොඳ කරගන්න කේඩ්ලන්ගේ අම්මා කේඩ්ලන්ගේ විතරක් නෙමෙයි ඉතින් මේ දෙන්නගේම අම්මා වෙන කාල්ලත් එක්ක පිටත් වෙන්නයි හදන්නේ. සිසිල් ඇලෙග්‍රා නෑෂ් තුන්දෙනාම ඇවිල්ලා ෆොස්ට ඒ ගමනට ඕන දේවල් ලෑස්ති කරලා එයාට සමුදෙනවා. බැරි ටීම් එකේ හැමෝන්ටම එයාගේ CSI ලැබ් එකට එන්න කියලා අපි දැන් ඉස්සරහට මොනවද කරන්න කියලා කතා වෙනවා. මොකද මේ වෙනකොට ඊවා ඇත්ත ලෝකයට ඇවිල්ලා දවසකට වඩා ගත වෙලා වුණත් තාමත් එයා ගැන කිසිම හෝඩුවාවක් නැහැ. බැරිට දැන් කලින් වගේ නගරයේ තප්පර ගානකින් පරීක්ෂා කරන්න හැකියාවකුත් නැහැ. ඒ නිසා ඉතින් ඊවම හොයාගන්න එක කලින්ට වඩා ගොඩක් අමාරුයි. බැරිගෙන් අහනවා ඇයි අපි අද මෙතෙන්ට එකතු වුණේ කියලා. ඉතින් බැරි කියනවා අනිත් වැඩත් එක්ක මගේ ජොබ් එක අතරක ගන්න ඕනෙනේ. ඉතින් බැරි ජොබ් එක ගැන වහම එයාටම මතක් වෙනවා තව එක දෙයක්. ඊව ඇත්ත ලෝකයට ඇවිල්ලා බැරිට පහර දීලා යන වෙලාවේ ඊව කිව්වා මට මෙහෙ ඇත්ත ලෝකේ ඉවර නොකරපු වැඩ වගේක් තියෙනවා මම ඒ ටික කරන්න ඕනේ කියලා. ඉතින් බැරි මේ ගැන අනිත් අයටත් කියනවා. ටීම් එකේ අයට හිතෙනවා සමහර විට ඊවා එයාගේ මැකලොක් ටෙක්නොලොජි එක ආයිත් අල්ලගන්න හදනවා ඇති කියලා. ඊවා මැකලොක් ටෙක්නොලොජි එක එයාගේ අතට ගන්නවා නම් එයාට සිද්ධ වෙනවා අනිවාර්යයෙන්ම ජෝසප්ගේ බ්ලැක් හෝල් එකත් එක්ක සටන් කරන්න. එහෙමනම් ඉතින් දැන් ෆ්ලෑෂ් ටීම් එකට තියෙන්නේ බ්ලැක් හෝල් එක ගැන අවධානයෙන් ඉන්න. එතකොට ඊවව නිකම්ම හොයාගන්න පුළුවන්. මේ වෙලාවේ රැල් සූ එයාට දුන්නු අර දියමන්තිය පෙන්නලා කියනවා මේක ඇතුලේ බ්ලැක් හෝල් එකේ සලකුණ තියෙනවා. මේකෙන් මොකක් හරි බ්ලැක් හෝල් එක ගැන ඉඟියක් දැනගන්න පුළුවන් කියලා. ඉතින් ඇලෙග්‍රා මේ දියමන්තිය දිහා බැලුවාම එයාට තේරෙනවා මේ දියමන්තිය ඇතුලෙන් පාර ජම්බුල කිරණ විහිදෙනවා කියලා. ඉතින් ඇලෙග්‍රා ඒ දියමන්තිය අරගෙන එයාගේ බලයෙන් පාර ජම්බුල කිරණ මේ දියමන්තිය හරහා යවුවාම ඒ කිරණ පරාවර්තනය වෙලා අමුතු සලකුණක් වගේ දෙයක් නිර්මාණය වෙනවා. නෑෂ් කියනවා එයාට පේන විදියට නම් මේක නිකන් ටේෂා මැප් එකක් එහෙම නැත්නම් නිදානයක් වගේ දෙයක් සලකුණු කරපු මැප් එකක් කියලා. ඉතින් මේ එළිය සෙන්ට්‍රල් සිටි එකේ මැප් එකට ඇල්ලුවාම මේ සලකුණු වලින් පෙන්වන්නේ විශාල ප්‍රමාණයක ගබඩාවක්. ඉතින් බැරි තීරණය කරනවා රැල්ෆ් එක්ක ගිහින් ඒ ගබඩාව පරීක්ෂා කරන්න. ඉතින් මේ දෙන්න ඒ ගබඩාවට ගියාම දකින්න ලැබෙන්නේ දැන්ටමත් මෙතෙන්ට කවුරු හරි පහර දීලා වගේම ගබඩාවේ ආරක්ෂාවට ඉඳපු සේරම ගාඩ්ලව මරලා කියලා. රැල්ෆ් මේ ගබඩාව පරීක්ෂා කරගෙන යනකොට එයාට මෙතන තිබිලා ලිපිලේඛන වගේක් හම්බ වෙනවා. මේ වෙනකොට රැල්ෆ් දන්නවා ජෝසප් මොකක් හරි සාක්ෂි වගේක් තියාගෙන සූගේ දෙමව්පියන්ව බ්ලැක්මේල් කරනවා කියලා. කොහොම හරි ජෝසප් ඒ විදිහට සූගේ දෙමව්පියන්ව බ්ලැක්මේල් කරන්න පාවිච්චි කරන සාක්ෂි තමයි මේ. කොහොම හරි ඉතින් ගබඩාවට පහර දීලා තියෙන්නේ වෙන කවුරුත් නෙමෙයි. ඊව හදපු බොරුසින්. එයා මේ වෙනකොටත් මේ ගබඩාව ගිනි තියන්න ඕන සේරම ලැහැස්ති කරලා ඉවරයි. බැරි බොරුසින්ට කියනවා ඊවට කියන්න ජෝසප්ව මරන්න උත්සාහ කරන එක නවත්තන්න කියලා. අපි එකතු වෙලා එයාව නීතිය ඉස්සරහට ගෙනල්ලා සාධාරණ දඩුවමක් එයාට ලබා දෙමු කියලා. ඒත් බොරුසින් කියනවා ඊවට තමුල්ලගේ නීතියෙන් උදව්වක් ඕනේ නැහැ. ජෝසප්ට දඩුවම් දෙන එක ඊව එයාගේ අතින්ම කරයි. රෑෂ් ඒ මිනිහා එයාගේ ඇස් දෙකෙන්ම දැක්කා තමන්ගේ නෝනව කණ්ණාඩියක් ඇතුළට ඇදිලා ගිය එක. ඒත් එයා තමන්ගේ බිනිදව බේරගන්න උත්සාහ කරනව වෙනුවට එයාට අයිති වෙලා තිබ්බ හැමදේම කොල්ල කාලා අසාධාරණ විදියට සල්ලි හොයන්න පටන් ගත්තා. එහෙම කියලා සිං මේ ගබඩාවට ගිනි තියලා පැනලා යනවා. බැරිගේ බලය දැන් හොඳටම අඩු නිසා එයාට මේ ඇතිවෙන ගින්න නිවන්න බෑ. ඉතින් එයා රැල්ෆත් අරගෙන ගබඩාවෙන් එළියට එනවා. අවසාන වශයෙන් දැන් ඉතින් ටීම් එකට ඉතුරු වෙලා තියෙන්නේ ජෝසප්ව ආරක්ෂා කරන එක විතරයි.
පහුවෙනිද වෙනකොට ජෝසප් දැනගන්නවා එයාගේ වටිනා දේවල් ගොඩක් තියලා තිබ්බ වෙයා හවුස් එක. එහෙම නැත්නම් අර විශාල ගබඩාව කවුරු හරි විනාශ කළා කියලා. ඉතින් මේ වෙලාවේ බැරි එනවා ජෝසප්ව හම්බ වෙන්න. ඒ ඇවිල්ලා බැරි කියනවා මම දන්නවා ඔයාගේ බිරිඳ ඊවා එයා මැරුණේ නැහැ. මිරවර්ස් එක කියලා තැනක හිර වෙලා ඉන්නේ කියලා. කොහොම හරි ඉතින් එයා මේ වෙනකොට නිදහස් වෙලා වගේම ඔයාව මරන්න බලාගෙන ඉන්නවා කියලා. බැරි මේ දේවල් දන්නවා කියන එක තේරුම් ගත්ත ජෝසප් කියනවා නැහැ ඒක වෙන්න බැරි දෙයක්. ඊවට කොහොමද නිදහස් වෙන්න බෑ මිස්ටර් ඇලන්. ඔයා මේ වෙනකොට ඔයාගේ නෝනව නේද ඔය හොයන්නේ කියලා එදා අයිරිස් මිරවර්ස් එකට ඇදිලා ගිය CCTV දර්ශන පෙන්නනවා. ඔව් ඉතින් ජෝසප් අයිරිස්ට උනුදේ මුල ඉඳලම දැනගෙන ඉඳලා තියෙනවා. ජෝසප් බැරිට කියනවා ඔයාගේ බිරිඳ අයිරිස් තාමත් ජීවත් වෙලා හිටියත් වැඩක් නැහැ. එයා ගැන බලාපොරොත්තුවක් තියෙනවා නම් ඒක අතහැරලා දාන්න. මම ඊවව ඔය මිරවර්ස්ගේ හිරවුණු මුල් කාලේ ගොඩක් සයින්ටිස්ට්ලා ලවා පරීක්ෂණ කරා. එතනදී මට මිරවර්ස් එක ගැන දැනගන්න පුළුවන් වුණු දරුණුම දේ තමයි කවුරු හරි කෙනෙක් ඒ හිරකාරයෙක් වුණොත් කාලේ ගත වෙනකොට එයාගේ මොළේ විනාශ වෙලා එයා මානසික රෝගියෙක් බවට පත් වෙනවා. ඉතින් බැරි ජෝසප්ට කියනවා ඔයාගේ ගබඩාවක් විනාශ වෙලා නේද? ඔයාට තේරෙන්නේ නැද්ද? ඒක කළෙත් ඊවම තමයි. දැන්වත් කල්පනාවෙන් ඉන්න. මට ඔයාලකින් ආරක්ෂාවක් ඕනේ නැහැ කියලා ජෝසප් මෙතනින් යනවා. මේ අතරේ අයිරිස් කැමිලා දෙන්න කල්පනා කරනවා කොහොමද එයාලා සිංකුව හොයාගන්නේ කියලා. ඉතින් මේ ගැන කල්පනා කර කර අයිරිස් මොනිටර් එකක් දිහා බැලුවාම එයාට මැප් එකක් වගේ පිනිලා ඒකේ එක තැනක් හයිලයිට් වෙලා පේනවා. අයිරිස්ට තේරෙනවා එයා ඒ මැප් එකෙන් දැක්කේ සිංක් ඉන්න තැන වෙන්න පුළුවන් කියලා. ඔව් ඉතින් අයිරිස් දැන් ලොකු කාලයක් තිස්සේ මිරවර්ස් එකේ හිර වෙලා ඉන්න නිසා එයාව මෙහෙට හැඩගෙන ගමන් තියෙන්නේ. ඉතින් මේ ක්‍රමයම පාවිච්චි කරලා අපි සිංකුව හොයාගමු කියලා මේ දෙන්න කතා වෙනවා. රැල්ෆ් සූගේ දෙමාපියන්ට කතා කරනවා. මොකද රැල්ෆ් දැනගෙන හිටියා සූට එයාගේ දෙමාපියෝ ළඟට යන්න බැරි ජෝසප් එයාලව බ්ලැක්මේල් කරන නිසා. සූ උත්සාහ කරේ මේ මුළු කාලය පුරාවටම සූගේ දෙමාපියන්ව බ්ලැක්මේල් කරන ජෝසප්ව නීතියට අල්ලලා දෙන්නයි. ඒත් දැන් රැල්ෆ් දන්නවා තවදුරට සූට එයාගේ දෙමාපියන්ගෙන් වෙන් වෙලා ජෝසප්ට විරුද්ධව සාක්ෂි හොයන්න ඕනේ නැහැ. මොකද ජෝසප් සූගේ දෙමාපියන්ව බ්ලැක්මේල් කරන්න පාවිච්චි කරපු සාක්ෂි ටිකත් අර වෙයා හවුස් එකේ තිබ්බේ. ඉතින් ඒ සේරම විනාශ වුණා. ඉතින් සූ මේ වෙනකොටත් එයාගේ දෙමාපියෝ ගාවට ගිහින් රැල්ෆ්ව හම්බ වෙන්න සූත් එයාගේ දෙමාපියෝ එක්ක එනවා. රැල්ෆ් නම් අන්දමන්ද වෙනවා මේකෙන්. මොකද ඉතින් සූගේ දෙමාපියෝ සූව හොයාගන්න කියලා තමයි රැල්ෆ්ට දුන්නේ. ඒත් ඉතින් සූ දැන් එයාගේ දෙමාපියෝ ළඟට කලින්ම ගිහින් එයාව හම්බ වෙන්න එනවා. කොහොම හරි ඉතින් සූ අන්තිමේට බොරුවක් කියාගෙන එයාගේ ගෙදරට ගිහින් තියෙනවා. සූව පැත්තකට එක්කගෙන ගිහින් ඇයි ඔයා එකපාරටම ඔයාගේ අදහස වෙනස් කළා අම්මයි තාත්තයි ගාවට ගියේ කියලා අහනවා. සූ රැල්ෆ්ට කියනවා තවදුරටත් මට අම්මවයි තාත්තවයි ජෝසප්ගෙන් බේරගන්න සාක්ෂි හොයන්න උවමනා නැහැ. ජෝසප් මට පොරොන්දු වුණා තවදුරටත් එයා මගේ අම්මවයි තාත්තවයි බ්ලැක්මේල් කරන්නේ නැහැ කියලා. ඉතින් කරපු හැමදේටම රැල්ෆ්ට ස්තුති කළා සූ යනවා. මේ අතේ සන්ෂයින් ඩොක්ටර් ලයිට් සහ අල්ට්‍රාවයලට් තුන්දෙනා ගෙදරකට වෙලා ජෝසප් එනකම් බලාගෙන ඉන්නවා. ඔන්න ඩොක්ටර් ලයිට් තේරෙනවා එක පාරටම එයාලා එක්ක හිටපු සන්ෂයින් අතුරුදහන් වුණා වගේ එයා ගැන හොඩුවාවක් නැහැ කියලා. ඒක වෙලාවක් ගත වෙනකොටම ඒ දේ අල්ට්‍රාවයලට්ටත් වෙනවා. ඩොක්ටර් ලයිට් තේරෙනවා මෙතන මොකක් හරි වැරැද්දක් තියෙනවා කියලා. ඉතින් එයා ඉක්මනින්ම එයාගේ තුවක්කුව අරගෙන ලෑස්ති වෙනවා. ඉතින් ඊවා එයා පැත්තේ තියෙන කණ්ණාඩියකින් මතුවලා කියනවා මටවත් එක්ක සටන් කරන්න ඕනේ නැහැ. අපි මේක ලේසි විදියට කරමු කියලා. ඒත් ඩොක්ටර් ලයිට් උත්සාහ කරනවා ඊවට වෙඩි තියන්න. ඉතින් මේ පාර වැදෙන්නේ කණ්ණාඩියට. ඊළඟට කණ්ණාඩියක් වගේ දිලිසෙන්න තියෙන වීදුරු දොරෙන් මතුවලා ඊවා අනිත් දෙන්නව වගේම ඩොක්ටර් ලයිට්වත් මිරවර්ස් එකට ඇදලා ගන්නවා. ජෝසප් ටික වෙලාවක් ගත වෙනකොට මෙතනට එනවා. ඒත් මෙතන කවුරුත් නැති එකෙන්ම වැරද්දක් තියෙනවා කියලා තේරුම් යන ජෝසප් දකින්නව කණ්ණාඩියේ වැදිලා තියෙන ප්‍රෝටෝන උණ්ඩය. ඒ කියන්නේ මෙතෙන්ට ඊව ඇවිල්ලා. එයා දැනටමත් තමන්ගේ ඝාතකයෝ තුන්දෙනාට වැඩි දීලා කියලා තේරුම් ගත ජෝසප් ඉක්මනටම බැරි හොයාගෙන එනවා. ජෝසප් බැරිට කියනවා පුළුවන් තරම් ඉක්මනට එයාට ෆෙඩරල් ආරක්ෂාව ඉල්ලලා දෙන්න කියලා. ඒ වගේම ජෝසප් කියනවා ඔයා මට ෆෙඩරල් ආරක්ෂාව දුන්නොත් මම ජෝට නිදහසේ ඉන්න දෙන්නම් කියලා පොරොන්දු වෙනවා. ඔහු ඉතින් ජෝසප් කියන්නේ අංගයකේ කපටි. කොහොම වුණත් ඉතින් ජෝසප්ව මැරෙනකම් බලාගෙන ඉන්න බැරිට බෑ. ඒ නිසා බැරි ඉක්මනටම ෆෙඩරල් එකේ කට්ටියට මේ විස්තරේ කියලා එන්න කියනවා. ෆෙඩරල් එකේ අය එන්න කලින් ටික වෙලාවක් ගත වෙනකොට මෙතෙන්ට බොරු සිංක් ඇවිල්ලා ජෝසප්ට කියනවා ෆෙඩරල් එකේ අය ඕමනා නැහැ.
මම පොලිස් ප්‍රධානියාම පුද්ගලිකව මිස්ටර් ජෝසප් එක්කගෙන යන්නම් කියලා කියනවා. බොරුසිං බැරිව පැත්තකට අරගෙන ගිහින් කියනවා බැරි. ඒ මිනිහව ආරක්ෂා කරන්න එපා. ඒ මිනිස්සයව මට දෙන්න. ඊවා කිව්වා ඔයාට අයිරිස්ව නිදහස් කරලා දෙන්නම් කියලා. යෝජනාවක් කරනවා. බොරුසිං මොකක් හරි යෝජනාවක් බැරිට කරා කියන එක. මේ දේවල් ඇහුනේ නැතන් නෑෂ්ට දුර තියාම තේරෙනවා. අනික නෑෂ් දකිනවා බැරි. කල්පනා කරනවා. ඉතින් බෑෂ්ට හිතෙනවා සමහර විට බැරි ඒ යෝජනාවට කැමති වෙයි කියලා. ඉතින් ඒ බයත් එක්කම ඉක්මනට ක්‍රියාත්මක වෙන නෑෂ් බැරිවත් අරගෙන ටීම් එකේ අය සහ ජෝසප් එක්කම ස්ටාර් ලැබ් එකට ටෙලිපෝට් වෙනවා. ඔන්න ජෝසප්ට නම් හිතාගන්න බෑ CCPD එකේ ඉඳපු එයා කොහමද එකපාරටම වෙන තැනකින් මතුවුනේ කියලා. නෑෂ්ට විතරක් පේන්න මතුවෙන හැරි ඇවිල්ලා කියනවා නෑෂ් මම දෙන්න බැරි නම් කවදාවත් ඒ වගේ යෝජනාවට එකග වෙන්නේ නැහැ කියලා. ඊළඟට බැරි ජෝසප්ට එයා ඊවගෙන නොදන්න ඊවගේ ඇත්තම බලය ගැන විස්තර කියනවා. ජෝසප් දැනගෙන හිටියා ඊව ගොඩක් බලවත් කියලා. ඒත් එයා හිතුවේ නෑ මිනිස්සෙක්ගේ සර්ව සම්පූර්ණ ක්ලෝන් එකක් හදන්න තරම් ඊව බලවත් කියන එක. දැන් ෆ්ලෑෂ් ටීම් එකට වැඩි වෙලාවක් ස්ටාර් ලැබ් එකේ ජෝසප්ව තියාගෙන ඉන්න බෑ. මොකද කණ්ණාඩියක් හරි ඒ වගේ දිලිසෙන ඕනම දෙයකින් ඊවට ලේසියෙන් එන්න පුළුවන්. ජෝසප් කියනවා මගේ ඔෆිස් එකේ පැනික් රූම් එකක් තියෙනවා. ඒ වගේම ඒ ගොඩනැගිල්ලට ආරක්ෂිත සීල්ඩ් එකකුත් තියෙනවා. ඒක හරහා එන ඕනම කෙනෙක්ව කෑලි වලට විනාශ වෙලා යන්න තරම් බලවත්. ඒ නිසා අපි එතෙන්ට යමු කියලා. නෑෂ් කියනවා එහෙනම් අපි එතෙන්ට පොළොවේ යට තියෙන කානු මාර්ගය පාවිච්චි කරලා යමු. ඉතින් කට්ටියම ඒ ගමනට පිටත් වෙන්න හදනකොට නෑෂ් බැරිට පැත්තකට කතා කරලා අහනවා කලින් ඔයා සින්ක් එක්ක කතා කරනකොට එයා ඔයාට යෝජනාවක් කරා නේද අයිරිස් වෙනුවට ජෝසප්ව දෙන්න කියලා. දන්නවද බැරි මගේ ඔළුවේ ඉන්න ඔයාව දන්න හැම වේල්ස් කෙනෙක්ම කියන්නේ ඔයා කවදාවත් ඒ වගේ යෝජනාවට එකග වෙන්නේ නැහැ කියලායි. ඒත් අද මම දැක්කා ඔයා කවදාවත් නැති විදියට ඒ යෝජනාව ඉස්සරහා කල්පනා කරනවා. බැරි කියනවා නෑෂ් මට අයිරිස්ව බේරගන්න වෙනවනේ කියලා. ඉතින් නෑෂ් බැරිට කියනවා ඒ යෝජනාවට එකග වෙලා ඔයා අයිරිස්ව බේරගත්තට පස්සේ කොහොමද ඔයා කටක් කරලා අයිරිස්ට කියන්නේ ඔයා අයිරිස් වෙනුවෙන් කෙනෙක්ගේ ජීවිතේ නැති කරා කියලා. ඔයාට එහෙම කරන්න පුළුවන්ද කියලා නෑෂ් අහනවා. ඊළඟට මේ අය ජෝසප්වත් එක්කගෙන මැකලොක් ටෙක්නොලොජි එකට එනවා. ජෝසප්ගේ සේෆ්ටි රූම් එක තියෙන්නේ අයිරිස්ව ඇදලා ගිය කණ්ණාඩියට පිටිපස්සෙන්. කොහොම හරි ඉතින් අයිරිස්ව මේ කණ්ණාඩියට ඇදලා ගියා කියන එක CCTV වලින් දැක්කට පස්සේ ජෝසප් මේ කණ්ණාඩියට නැනයිට් ආලේප කළා තියෙනවා. ඔව් ඉතින් ඒ කියන්නේ ඊවට මේ කණ්ණාඩිය හරහා එන්න බෑ. මැකලොක් ටෙක්නොලොජි එකේ ඉන්න හැම සේවකයෙක්ම ඉවත් කරන්න පටන් ගන්නවා නෑෂ්. ඇලෙග්‍රා ළඟට ඇවිල්ලා රතු පාට ගලක් දීලා කියනවා කරදරයක් වුණොත් මේක ඔයාගේ අදෝරක්ත කිරණ පාවිච්චි කරලා බලගන්නවලා ඒකෙන් ඔයාට පහර දෙන්න එන කෙනාට අල්ලන්න කියලා. ඇලෙග්ඩා නම් පොඩ්ඩක්වත් කැමති නැහැ නෑෂ් මේ විදිහට එයත් එක්ක යාළු වෙන්න උත්සාහ කරන එකට. ඒත් ඉතින් මේ වෙලාවේ නම් ඇලෙග්ඩා නෑෂ් දෙන මේ රතු පාට ගල ගන්නවා. රැල්ෆ් දකිනවා මේ කලබලේ ඇත්තේ සූ. එයත් මෙතෙන්ට ඇවිල්ලා ඇතුළට යන්න උත්සාහ කරනවා කියලා. සූ ඇත්තටම මොකද්ද මෙතන කරන්නේ? ඇත්තටම ඉතින් ජෝසප් සූගේ දෙමාපියන්ව බ්ලැක්මේල් කරන එක නවත්තලා තියෙන්නේ නිකම්ම නෙමේ. එයා සූව කැමති කරවගෙන තියෙනවා බ්ලැක් හෝල් එක වෙනුවෙන් වැඩ කරන්න. ඉතින් සූත් ඒ යෝජනාවට එකග වෙලා තියෙනවා. හැබැයි ඉතින් තවත් යටි අරමුණක් එක්ක. සූ දන්නවා ජෝසප් වගේ අණ්ඩ කපටි කෛරාටික මනුස්සයෙක් කවදාවත් එයාගේ අම්මවයි තාත්තවයි බ්ලැක්මේල් කරන එක නවත්තන්නේ නැහැ කියලා. ඒ නිසා සූ කරේ බ්ලැක් හෝල් එකට බැඳිලා ජෝසප්ට ලං වෙලා දැන් එයාව මරන්න ලෑස්ති වෙන එක. ඉතින් රැල්ෆ් ඇවිල්ලා සූව නතර කරන්න උත්සාහ කරා. සූ මට සමාවෙන්න කියලා පොඩි වෙලාවකට සිහිය නැති කරන්න පුළුවන් ස්ප්‍රේ එකක් ගහලා ජෝසප්ව මරන්න යනවා. ඔව් ඉතින් ඊවා විතරක් නෙමෙයි ජෝසප්ගෙන් පලිගන්න බලාගෙන ඉන්න එකම කෙනා. කොහොම හරි ඉතින් මේ වෙනකොට ගොඩනැගිල්ලේ එපු සාමාන්‍ය සේවකයෝ සේරම අයින් කරලා දැන් ගොඩනැගිල්ල ඉතුරු වෙලා ඉන්නේ ජෝසප් ෆ්ලෑෂ් ටීම් එකේ අය සහ සිකියුරිටි ගාඩ්ලා විතරයි. ඉතින් ජෝසප් ආරක්ෂිත ශීල්ඩ් එක ඔන් කරනවා. ටික වෙලාවක් යනකොට රැල්ෆ්ට IC එනවා වගේම එකපාරටම ශීල්ඩ් එක ක්‍රියාත්මක වෙන කරන්ට් එක අයින් වෙලා ශීල්ඩ් එක ඕෆ් වෙලා යනවා. ඒ වගේම ජෝසප්ගේ ආලෝක ඝාතකයෝ 3 දෙනා අල්ට්‍රාවයලට් ඩොක්ටර් ලයිට් සන්ෂයින් 3 දෙනා මෙතනට එනවා. ඔව් ඉතින් ඊවා මෙයාලට යෝජනාවක් කළා තියෙනවා මේ කට්ටියව ජෝසප්ගෙන් බේරගන්නව වගේම පලිගන්න අවස්ථාවක් දෙන්නම් කියලා. මේ අය ඊවත් එක්ක එකග වෙලා තියෙනවා ඊවා ජෝසප්ගෙන් පලිගන්නකම් ඒ පලිගැනීමට බාධාවක් නොවෙන්න එයාට උදව් කරන්නම් කියලා.
ඉතින් මේ තුන්දෙනා ජෝසප්ගේ ගාඩ්ල එක්කයි අපේ අයයි එක්ක සටන් කරන්න පටන් ගන්නවා. බැරිට තේරෙනවා ඉක්මනටම ආයි ෂීල්ඩ් එක ඔන් කරන්න ඕනේ කියලා. ඉතින් බැරි යනවා බෑකප් ජෙනරේටර් එකක් ඔන් කරන්න. ඒත් මගදී බොරු සිංක් බැරි ඉස්සරහට එනවා වගේම එකපාරටම සිංක්ව කෑලිවලට කැඩිලා ඒක ඇතුලෙන් ඊවව මතුවෙනවා. ඊළඟට ඊවා එයාගේ අතින් තුවක්කුවක් හදලා ඒකෙන් බැරිට පහර දීලා බැරිව සිහිය නැති කරනවා. ආලෝක ඝාතකයෝ සහ අපේ අය අතර දීර්ඝ සටනක් ඇති වෙනවා. සන්ෂයින් ඊරේලියත් නැතුව සටන් කරනවා. ඒ කියන්නේ යාගේ අත් ග්ලව්ස් වල ඊරේලිය ගබඩා කරලා තියෙන බැටරියක් තියෙනවා. රැල්ෆ් උත්සාහ කරනවා සන්ෂයින්ව අල්ලගෙන ඒ ග්ලව්ස් දෙක අයින් කරන්න. ඒ ඉතින් ඒක හරියන්නේ නැහැ. අල්ට්‍රාවයලට් ඇලෙක්ඩව කොටු කරගන්න. ඊළඟට මේ දෙන්න සටන් කළා අල්ට්‍රාවයලට් ඇලෙක්ඩව බිම දානවා. ඉතින් අල්ට්‍රාවයලට් ඇලෙක්ඩව මරන්න යනකොටම මෙතෙන්ට එන නෑෂ් ඇලෙක්ඩව බේරගෙන එයාට කලින් දුන්නු රතු ගල පාවිච්චි කරන්න කියනවා. ඇලෙක්ලා ඒ ගලෙන් අල්ට්‍රාවයලට්ට පහර දුන්නාම එයාගේ මතකයේ තියෙන භයානකම මතකයන් ඇවදි වෙලා එයාව අඩපණ වෙලා යනවා. සූ රැල්ෆ් එක්ක එකතු වෙනවා. ඔවිතින් සූ දන්නවා මේ සටන කරන්න අපේ කට්ටියට උදව් ඕනේ කියලා. ඉතින් මේ දෙන්න සන්ෂයින් සහ ලොක්ටර් ලයිට් එක සටන් කරන්න පටන් ගන්නකොට ජෝසප් මේ සටන දිහා බලාගෙන ඉන්න මොනිටර් එකින්ම ඊවා එයාගේ ළඟට එනවා. ඊළඟට එයා මෙතන තිබුණු කණ්ණාඩියේ කෑලි වලට කඩලා දානවා. මේකෙන් හොඳටම බය වෙන ජෝසප් ඊවගෙන් සමාව ඉල්ලනවා. ඉතින් ඊව ජෝසප්ගෙන් අහනවා දැන් ඔයා මගෙන් සමාව ඉල්ලන්නේ මොකටද? මගේ තාක්ෂණය ආයුධ බවට පත් කළා ඒව විකුණුවටද නැත්නම් අපේ දානපතියන්ව මංගොල්ල කනවටද? එහෙමත් නැත්නම් අහිංසක මෙනා හියුමන්ලව ගෙනහින් මිනිමරුවෝ කරාටද කියලා අහනවා. ඔව් ඉතින් ඊව කියන හැමදේම ඇත්ත. මිනී මරණ එක වැරදි වුණත් මේ මිනිස්සුන්ට ජීවත් වෙලා ඉන්න දෙන්න තරම් වටිනාකමක් නැහැ. ඊව කැඩුණු කයලි වලින් ජෝසප්ට පහර දෙනවා. ඒත් ඉතින් වැඩේ කියන්නේ වැරි ෆ්ලෑෂ් විදිහට මේ ප්‍රහාර මැද්දට ඇවිල්ලා කණ්ණාඩි කෑලි ටික එයාගේ ඇඟට පද්දගෙන ජෝසප්ව ආරක්ෂා කරනවා. ඊවගේ තියෙන් බැරිකින් අහනවා ෆ්ලෑෂ් තමුන්ට තේරෙන්නේ නැද්ද ඔය පිටිපස්සේ ඉන්න මිනිස්සයා ආරක්ෂාවක් ලබන්න තරම් සුදුසු කෙනෙක් නෙමෙයි කියන එක. බැරි කියනවා මම ඒක දන්නවා ඒත් මට මිනිස්සෙක්ට මැරෙන්න ඉඩ දෙන්න බෑ කියලා කිව්වාම ඊවා බැරිගේ ඇඟේ ඇනුණු වීදුරු කෑලිම එයාගේ ඇඟ හරහා යවලා ජෝසප්ගේ පපුවට යවනවා. ඉතින් බැරිත් අමාරුවෙන් බිම ඇදගෙන පැටෙනකොට ඊවා ජෝසප් ළඟට ගිහින් තමුන් මාව අර ලෝකේ කුණු වෙන්න ඉඩ ඇරියා. ඇයි කියලා අහනවා. ජෝසප් කියනවා තමුන් මගේ නෝන නෙමේ. එයා පාටිකල් එක විපුණුන දවසම මැරුණා. අඩුම තරමේ තමුන් මගේ බිනිදත් නෙමේ මිනිස්සෙක්වත් නෙමේ කියලා ජෝසප් නැති වෙනවා. මේ වෙනකොට ටීම් එකේ අනිත් අයව ආලෝක ඝාතකයින්ට කොටු වෙලා ඉන්නේ. ඊව බැරිගේ ඇඟේ වැදුණු වීදුරු කෑලි ටික අයින් කළා බැරිට කියනවා ෆ්ලෑෂ් ඔයයි මමයි හතුරු නෙමේ අපි දෙන්නම ඉන්නේ එකම පැත්තේ කියලා ආලෝක ඝාතකයෝ තුන් දෙනාට කියනවා ජෝසප් මැරුණා ඉතින් අනිත් අයට යන්න ඉඩ දෙන්න කියලා. ඊව බැරිට කියනවා මේ මගේ ආයතනය දැන් ඔයාලා කට්ටියවත් අරගෙන මෙතනින් යන්න මට ඔයාලත් එක්ක කිසිම තරහක් නැහැ. කරුණාකරලා මම පොලිසියට කෝල් කරන්න කලින් යන්න කියලා කියනවා ඊවා. ඒක වෙලාවකට පස්සේ මාධ්‍ය සාකච්ඡාවක් ඇඳවලා කියනවා අවුරුදු 6ක් පුරාවට එක ත්‍රස්තවාදී සංවිධානයක් මාව හිර කරගෙන මගේ තාක්ෂණය ආයුධ කරගත්තා. මගේ මහත්තයා ජෝසප් අවුරුදු ගාණක් මහන්සියෙන් මාව බේරගත්තා. ඒත් අපි දෙන්න එකතු වෙලා වැඩි වෙලාවක් යන්න කලින් ඒ ත්‍රස්තවාදියෝ මගේ මහත්තයාව මරලා දැම්ම කියලා කියනවා. කොහොම නමුත් මම අද ඉඳලා මැක්ලොක් ටෙක්නොලොජි එක කරගෙන යනවා කියලාත් කියනවා. ඔව් ඉතින් ඊව අවසානයේට එයාගේ මහත්තයාගේ අපරාධ හෙළි කරේ නැහැ වගේම එයාගේ නම කැටකලෙත් නැහැ. කොහොම හරි ඉතින් සූට් සතුටු වෙනවා ජෝසප් එයාලගේ පවුලට කරපු කරදර අදින් ඉවරයිනේ කියලා. ඒත් මෙතෙන්ට එන රැල්ෆ් කියනවා සූ ඔයාට තාමත් දෙමාපියෝ ළඟට යන්න බැහැ කියලා. මොකද ඊවා ජෝසප්ගේ ඝාතකයා විදියට සාක්ෂි දීලා තියෙන්නේ සූව. බැරිත් බෙහෙත් කරගන්න යන කීඩ්ලන්ට කතා බහ කරලා සමුදෙනවා. ෆ්ලෑෂ් ටීම් එක ආයෙත් එකතු වෙලා කතා කරනවා. කොමාරි ඉතින් ජෝවත් ආයිත් සෙන්ට්‍රල් සිටි වලට ගෙනල්ලා. මොකද ඉතින් එයාව මරන්න බලාගෙන හිටපු කෙනා දැන් නැහනේ. ඉතින් බැරි කියනවා අපි අනිවාර්යෙන්ම අපේ තුන් දෙනාව බේර ගන්නවා වගේම ඊවවත් පරද්දනවා. අපි ළඟ ගොඩක් දේවල් නැහැ තමයි ඒත් බලාපොරොත්තුව තියෙනවා කියලා කියනවා. ආද එපිසෝඩ් එකේ අවසානයේට අයිරිස්ට පුළුවන් වෙනවා මිඩර්වර්ස් එකේ කොතනද හරියටම සිංක් ඉන්නේ කියලා හොයාගන්න. මේත් එක්කම අයිරිස්ව එකපාරටම අතුරුදහන් වෙලා යනවා. ඉතින් මෙතනින් අද එපිසෝඩ් එකත් ඉවර වෙනවා. හොව් දැන් යන්න එපා පොඩි කාරණාවක් කියන්න තියෙනවා.
ෆ්ලෑෂ් මුලින්දම් බලපු කෙනෙක් නම් දැන් ඔයාලට තේරෙනවා ඇති මේ සීසන් එක ඉවර වෙන්නේ තේරුමක් නැතුව. හරියට නිකන් මගදි වගේ. ඔව් ඉතින් මගදී තමයි ඉවර වෙන්නේ. ඇත්තටම ෆ්ලෑෂ් 6 වෙනි සීසන් එකට එපිසෝඩ් 22ක් අන්තර්ගත වෙලා තියෙනවා. ඒත් හරියටම 2020 දී ෆ්ලෑෂ් 6 වෙනි සීසන් එක රෙකෝඩ් කරන කාලේදී කොරෝනා වසංගතය ඇවිල්ලා මුළු ලෝකෙම අවුල් ජාලාවක් වුණානේ. ඒකේ ප්‍රතිඵලයක් විදිහට මේ සීරීස් එකේ ප්‍රොඩක්ෂන් එක නවත්තලා තියෙනවා. ඒ අනුව ෆ්ලෑෂ් 6 වෙනි සීසන් එකේ අන්තිම එපිසෝඩ් 3 20, 21 සහ 22 ෆ්ලෑෂ් 7 වෙනි සීසන් එකේ පළවෙනි එපිසෝඩ් 3 විදියට විකාශනය වෙනවා. හරි, දැන් ඔයාලට තිබ්බ මේ ප්‍රශ්නයත් විසඳෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. මොකද කියන්නේ ෆ්ලෑෂ් 7 වෙනි සීසන් එක ඕනේද එපාද? ඔයාලගේ අදහසත් පහලින් කමෙන්ට් කරන් යන්න. ඒ වගේම තමයි ඔයා මෙච්චර වෙලාවක් අපේ YouTube channel එක බැලුවා කියන්නේ අනිවාර්යයෙන්ම ඔයා ෆ්ලෑෂ් රසිකයෙක්. එහෙමනම් පහළ තියෙන subscribe button එකත් click කරලා channel එකත් subscribe කරන්න. මේ වීඩියෝ එක ගොඩ දෙනෙක් අතර share වෙන්න. ඔයාගේ like එකත් වීඩියෝ එකට එකතු කරන්න අමතක කරන්න එපා. එහෙමනම් ඉතින් හැමෝන්ටම සුබ දවසක්.